Hi my darlings. අද දෛවාංග 7 ගැන තමයි මම වීඩියෝ එක අරන් ආවේ. ඉතින් දෛවාංග 7 කියන්නේ මේ ලෝකෙට ඇවිත් තියෙන විශේෂ කෙනෙක්. ඉතින් ඔයාට ගොඩක් විශ්වයෙන් ආකර්ෂණය ලැබෙන කෙනෙක්. ඉතින් ඔයා කාම් ක්‍රවුඩ් කෙනෙක් නෙවෙයි. ඔයාලා කාම් යුනිවර්ස් කෙනෙක්. ඉතින් නම්බර් 7 සෝල්ස් අය ගැඹුරු සිතිවිලි වල ජීවත් වෙන අය. ඒ වගේම නිහඬව උත්තර හොයන, පෙනෙන දේවල් වලට වඩා නොපෙනෙන ලෝකය දිහා බලන අය තමයි දෛවාංග 7න් පෙන්වන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඉගෙන ගන්න නැතුව ඒ කියන්නේ දෙයක් හිතන්න පුළුවන් කෙනෙක්. ඒක නම්බර් 7 අයට එනර්ජි එක යුනිවර්ස් එකෙන් ඔයාලට දීලා තියෙනවා. ඉතින් විශ්වය නම්බර් 7 අයට කියන්නේ ඔයාගේ ඉනර් වොයිස් එක, ඔයාගේ බිහිසුණු ටීචින් එක නවත්තන්න එපා. ඔයා වෙලාවකට ඕනවට වඩා හිතන එක වැඩි වෙනවා. ඉතින් ඒ මොහොතේදීම ඔයාට ඒවට ආන්සර්ත් එනවා. ඔයාගේ හීනවලට, පැඟීම්වලට, ඒ වගේම හැම දෙයකටම ඔයාට ඒ ආන්සර් ටික ලැබෙනවා. ඒ වගේම තමයි ආදරයේදී නම්බර් 7 අය එකපාරටම ආදරය කරන්න යන්න එපා. ඔයාලට සෙට් වෙන්නේ මයින්ඩ් කනෙක්ෂන් එකත් එක්ක සෝල් කනෙක්ෂන් දෙකම තියෙන පාර්ට්නර් කෙනෙක්. ඉතින් ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාව තීරුම් ගන්න පුළුවන් depth, loyalty and spiritual connection එක. ඉතින් spiritually number 7 කියන්නේ ඔයා attraction soul එක. ඉතින් ඔයාට third eye energy එක වැඩියෙන් තියෙනවා. ඉතින් guidance ඔයාට එවනම dream science, repeating, random insights, strong intuition වගේ truth realizations ඒ වගේ දේවල් ඔයාට guidance ඔයාට දීලා තියෙනවා. ඒ වගේම ඔයා easily connect වෙනවා angels, universe and knowledge වලට. ඒ වගේම ඔයා දෛවාංග 7 නම් ඔයා විශ්වයේ රහස් රැගෙන යන deep powerful soul එකක්. ඉතින් ඔයා හරිම lucky. ඔයාගේ දෛවාංගයත් 7 නම්. ඉතින් ඔයාගේ නම්බර් එකත් 7 නම් මේ වීඩියෝ එක ඔයාගේ heart එකේ vibe එකට match වුණා නම් like, subscribe and share කරන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝම පරිස්සමට ඉන්න. Bye bye and thank you my වීඩියෝ එක බලුවට.